අක්කට සිංහල වෙන මාරු විදියට. ඉතින් අද මම යනවා නුවර. නුවර කිව්වට නුවරමත් නෙමෙයි යන්නේ පිළිමතලාවට. මුලින්ම යන්නේ අපේ ලොකු අම්මලා ගෙදරට. එහෙනම් සෙට් වෙමු. සිංකඩ ගලනෝ අද යන්නේ තනියම නෙමෙයි. ගමනට නවොත් සෙට් වුණා. හලෝ. කන්න යන්නේ බයි. කොහොමද වෙනවද? ඉතින් ගිරාද? ඉතින් අපි දැන් ඉන්නේ රඹුක්කල ස්ටේෂන් එකේ. දැන් වෙලාව 2:00 බහින්නේ ගාන පිළිමතලා ස්ටේෂන් එකේ. මේ පොඩි එකා කෑ ගහිල්ල නතර කරේම නැහැ. මූගේ වැඩේම කෑ ගහපු එක. මම කොම්මලා යන්න ඕන. මේ ගිහිල්ලා තමයි නුවර රවුමක් දාලා ඉරලා ඊළඟට යන්න හිටින බදුල්ලේ. මේ දවස් ටිකේ හොඳ තමයි කියන්නේ. බලමු ඉතින් මොකද එන්නේ කියලා. අපි පිළිමතලාව ස්ටේෂන් එකෙන් බැස්සා. පස්සේ වීල් එකක් අරගෙන අපි ගියා ලොකු අම්මලා ගෙදරට. මට ඒක නම් වීඩියෝ මුකුත් ගන්න හම්බුන්නේ නැහැ. මොකද මම පට්ට බඩගින්නේ ගියේ. ගියේ ගමන් වතුරත් බිව්වා එක පාටම ඊගාඩෝ තියෙන අනම්මනම් ඔක්කොම ටික කෑවා. පහුවදා උදේම අපි ගියේ පේරාදෙණිය ගාඩන් එකට. උනුත් කැම්පස් අපිත් කැම්පස්. මචං ටිකට් කවුන්ටරේ මෙන්න මෙහෙද කොහෙද බන්දි? මෙන්න බලන්න ගහේ ලොකෝ. එහෙම තියලා අන්න හො තියලා අපි යනවා දැන් ගහ ගාවට. වාවෙල්ල ගහේ සයිස් එක. ඔයාලට දැන් පෙන්නන්න යන්නේ ලොකු තල්ගෙඩි ටික. ඉතින් බලන්න කොහොමද තල්ල ලොකු කියලා. ඒනවා. මෙතනින් මේදී. ඔව් මේ ලොකු තල්ගෙඩි නෙමෙයි. මේ වලට කියන්නේ දෙබිඩි පොල් කියලා. Good job. කහන්න ගත්තත් තමයි එපා වෙන්නේ අද දවසේම. ඒ හිතමු කහන එකක් නැති වෙයි කියලා වල කිසි එකක් got to produce that is a booth. දැන් අපි ඉන්නේ පේරාදෙණිය ගාඩන් එක ඇතුලේ. ආවේ අපි උදේ ආවේ 11ට විතර. දැන් නම් 12:00 විතර පහු මේ එනියා වැස්සකුත් එන්නවා කියන්නේ ඒ වුණාට මාර මාතල් මේ වෙලාව. මට කුල්ල ඇතිනම් මිච්චරලා තනකොළ ගොඩේ නිකාගෙන මේ තනකොළ කියලා. ඔන්න දැන් වහිනවා ගන්නවා. අපි ඉන්නේ දැන් පේරාදෙණිය ගාඩන්. ඔයගොල්ලොත් එන්න ඕනම තැන. මෙතන ගහ ගහ තමයි දැන් ඉන්නේ. නවොත් ඉන්නවා. අපි දැන් යන්නේ මෙන්න මෙතන ගහට. සෙරප්පුත් ගලවගෙන යන්නේ. මාර සනීපයි. මේ ගෙඩි මං හිතන්නේ වඳුරෝ එහෙම කනවා ඇතිනේ. මොනවද කියලා ගහේ නම නම් දන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවනම් කමෙන්ට් එකක් දාන්න මොනවද කියලා මේ ගහ. ලස්සන.
මුළු ගහේ මේ ගෙඩි තමයි තියෙන්නේ. අපි දැන් මේ ගහ ඇතුළට යනවා. නවොත් ගියා කලින්. දැන් යන්නේ ගහේ නම බලන්න. ගහේ නම තමයි මෙන්න මේක මේ තියෙන්නේ. වලුනුග. නයිස්. අපි දැන් ඉන්නේ වලු ගොඩක් යට කියන්නේ. අපි දැන් ඉන්නේ වලු ගොඩක් යට. මේ ඉන්නේ අපි ඉන්නේ දැන් වලුනුග ගහ යට. මේ තියෙන්නේ ගහව. ඒක ඇතුළ බලන්න. එළිය වහිනවා හොඳටම ඒ වුණාට මෙතන වහින්නේ නැහැ. අපි දැන් කුඩේ යටින් යන ගමන් ඉන්නේ. කපල් නෙමෙයි අපි දැන් වහිනවා එළිය හොඳට. මේ නන නිල්ලෙන් යන්නේ උ යාළුවගේ කුඩේ. ඒකට යයිද නැහැ අපි. අපි මෙතනියේ තන නිල්ලෙන් යන්නේ දැන්. මැච් එක කරන්නේ. මෙතන රගර් මැච් එකකට වගේ වරු මොකද වැටෙන්න පුළුවන් වුණ තරම්. අපි දැන් යන් තව ලස්සන තරම් බලන්න. අපි දැන් මෙහි ඉඳලා තමයි ආවේ මෙහෙට ආවා. දැන් view එක. මෙහෙම තමයි view එක තියෙන්නේ. තවත් ලස්සන පිට්ටනියක් තියෙනවා. ඕනනම් අපිට මෙහෙම වටෙන් යත හැකි. නැත්තම් මේ වටෙන් ගිහිල්ලා අර පාරට මෙහෙම වැටෙයි. මෙහෙම මේක. අපි එන්නේ අපි කෙලින් යන්නේ. මෙතන පැලවගයක් දාලා තින්නේ අපි මෙහෙම ගිහිල්ලා. ඒකින්ද මෙහෙම පැනලා මෙතනට මෙහෙම කරලා අපි මැද්දෙන් යන මෙතනට. මෙන්න මේ විදිහට ලස්සනට මැප් එක තියෙනවා. ඕනම කෙනෙක්ට ඇවිල්ලා මෙතන අමාරුවක් නැතුව හොයාගන්න පුළුවන්. සිංහලෙන් තියෙනවා, තමිල් වලින්, ඉංග්‍රීසි වලින් තියෙනවා. හරිම ලේසි. අපි දැන් ඊළඟට යන්න හිතන් ඉන්නේ මෙන්න මෙතනට. මෙන්න මෙතන එල්ලෙන පාලකට. අපි ඉන්නේ මෙතන. එහෙනම් බලමු. ඊට පස්සේ අපි ගියා සංගිලි පාලමේ. ඒක තියෙන්නේ පේරාදෙණිය ගාඩන් එක ඇතුළේම. අපි දැන් සංගිලි පාලම යනවා. නවොත් යනවා ඉස්සරහින්ම. නවොත් වීඩියෝ කරනවා එහෙන්. අපිත් එක්ක සුදු අක්කා කෙනෙකුත් යනවා ඉතින් නේනව. අපිත් එක්ක සුදු අක්කා කෙනෙකුත් යනවා. මේක හෙල්ලෙනවා පිස්සුවෙන් වගේ දැක්මි ධම්ම. දැන් අපි මැදට යන්න හදන්නේ. අම්මට සිර හෙල්ලෙනවා. පිස්සුවෙන් වගේ හෙල්ලෙනවා. දැන් නම් නිකන් පොඩි බයකුත් තියෙනවා. මොන එහෙම තියෙන්නේ. මේ යන්නේ පල්ලෙහාම මහවැලි ගඟ. ඒ යන්නේ මහවැලිය. මොන මහවැලි ගඟ. අම්මට සිරි දැන් නම් හෙලවෙනවා වැඩි වගේ. හෙලවෙනවා වැඩි වගේ. අම්මට උඩු ඔයි වැටිකුත්ත දගලන්නවා. අර සුද්දි යනවා පිස්සෙන් වගේ. අර ඉස්සරහා යන අර සුදු අක්කාර යන්නේ. ඒකි මීහරගෙක් වගේ යන්නේ. අපි මේක බයෙන් අපි යන්නේ. අර කැඩුනොත් කෙලින්ම මහවැලි ගඟේ අපි. බෝඩ් එකේ ගහලා තිබ්බම කැඩෙන්න පුළුවන්. මෙතනින් ෆෝන් එක වැටුනොත් ඉච්චර තමයි මේ පල්ලෙහා ඉන්නේ අපි දැන්. අපි යම් බලන්න මැද හරියට. මෙතන සම්පූර්ණම පාලමේ යන්න බෑ මේ මැදින් නවත්තලා තියෙන්නේ. ඒ සික්ක බලම්බන් ඉන්නේ ඌ එන්න කියනවා. සිකියුරිටි විසිල් එක ගහනවා දැන් අපිට යන්න වෙනවා. අපි මේ සුදු අක්කත් එක්ක ඉන්නේ. සුදු අක්කට සිංහල තේරෙන්නේ නැහැ. අපි යාත් එක්ක ඉංග්‍රීසි වලින් කතා කරනවාද කියලා බැලුවේ ඕන්න එක්ක. අරහෙන් යනවා. පාලමේ නම මොකද්ද? සංගිලි පාලම. සංගිලි පාලම. බ්ලොගර්ස්ලා දෙන්නෙක්ගේ එකතුවක් මෙතන ඉන්නේ. තුන් දෙනෙක්ගේ. එහා පැත්තේ අක්කත් බ්ලොගර් කෙනෙක්. අවුලක් නැහැ ඉතින් මේක.
මේක ආතල් පොඩ්ඩ එනවා බය එකක නිකන් හෙල වෙනවා මාරු විදියට. මේ වැනෙනවා හෙල වෙනවා කියන්නේ වැනෙනවා. යමුනේ. එහෙනම් ඉතින් සංගීලි පාලෙන් අපි යනවාද? මේක යද්දි හිමීට යන්න ඕන මොකද මේ පට්ට විදියට හෙල්ලෙනවා මේක. තනිකර යකඩ වලින් දින්න එක මේකල්ලා වහලා වහලා අවුලක් නැහැ ආතල් එක යතයි කියලා. මේ හරියෙන් ගන්න නිකන් ගඟින් වගේ තමයි මතු වෙන්නේ. මේ හරිය හැබැයි හෙල්ලෙනවා වැඩි නේ බා. ඈ මේ හරිය හෙල්ලෙනවා වැඩි. අවුලක් නැහැ. සුපිරි. මේ හරිය අවුලක් නැහැ. මේ හරිය අර කනෝ තියෙන්නේ. ආයි හෙල්ලෙනවා මෙන්න මේ හරිය. ආතල් ඔයගොල්ලොත් එන්න අනිවාර්ය මේ පාරේ. එනයි ඉතින් අපි එළියට යනවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ තවත් පැත්තකට මේ හැරි ඉතින් ඔක්කොම ලස්සනට ගස් තමයි තියෙන්නේ. මේ රෝස් ගාඩන් එක. මෙතන තියෙන්නේ රෝස් ගාඩන් එක. ලස්සනයි ඒකට තමයි. මෙතන මේ තියෙන්නේ යෝධ උඩවැඩිය. මේ අපේ අතේ සයිස් එකත් ඒකත් ලොකුයි. දිගටම මෙහෙ උඩවැඩියා තියෙන්නේ. මේක ඇතුළ නම් මාරම කූල් එකක් තියෙන්නේ. අපි පේරාදෙණිය ගානේ ඉද්දි නිකමට වගේ කෝල් එකක් දුන්නා අපේ කැම්පස් එකේ යාළුවෙක්ට. ඌගේ නම අතිෆ්. ඊගාට ඌකෝ එහෙ වරෙන් කියලා. අපි ඉතින් එහෙ ගියා ඊගාට. එහෙන් තමයි අපි දවල්ට කෑවේ. ඌගේ අම්මා හදිස්සියේදී උනත් අපිට රසට කෑම හදලා තිබ්බා. අපි දැන් අලවතුකොට රයිල් ඉන්නේ. දැන් අලවතුකොට ටවුන් එකේ ඉන්නේ. මේ අතිෆ් වෙනකන් ඉන්නේ දැන්. ඌට කෝල් එකක් ඇහුවා ඌ වෙනකන් දැන් ඉන්නවා. අපි අතිෆ්ලා ගෙදර ඉන්නේ. නේද? අතිෆ්ලා ගෙදර ඉන්නේ. උන්ගේ ගෙදර හැමතැනම සැටි තියෙන්නේ. අපි වලත් දෙවිට එල්ලේ. වාඩිලා ඉන්න උනා. කන්න යන්නේ. එක්ක යන තේවත් එකට කියලා කොහේ එක්ක යනද අපිත් යනවා. අපි යන් අතිෆ්ගේ තේවත් බලන්න. සද්දපද්ද නැහැ නේද? අඩෝ ඒ ලස්සනයි නේද? අදමයි රෙක්කේ. මේකේ නම දන්නවනේ ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් ආයෙත් දවසක සෙට් වෙමු. හැමෝටම ජය වේවා. මම පාර පැන්නා. මං ඉතින් ඉන්නවා මේ ආදල්ලේ. නවුත් මාත් එක පාර පැන්න නෙවෙයි. ඉන්න ඉතින් බලන්න. ඔයි වරේ. කොල්ලා දැනුයි පාර වයින්නේ. බස් එකක් යනවා අපිට මේක යන්න පුළුවන් වෙයි.
යත. ආනෝර බස් එකක්